පාරම එකතු වෙලා ඉන්නේ කොරියන් ඉන් සිංහල YouTube channel එකත් එක්ක EPS topic පොතේ දෙවැනි පාඩම සිංහල යොම්පුම්. සිංහල යොම්පුම් කියන්නේ දෛනික ජීවිතයේ භාවිතා කරන බඩු භාණ්ඩ. මේ පාඩමට මූලික වෙලා තියෙන ව්‍යාකරණ විදියට ඊයෝ සහ ඒයෝ ඊගා අනි ඒයෝ කියන ව්‍යාකරණ ඇතුළත්. වචන මාලාව විදිහට සාමසිල් මුල්ගොන් ඔෆිස් එකේ වැඩ කරද්දී ඒ ආශ්‍රිතව හමු වෙන අපිට උපකරණ. සිංහල යොම්පුම් එදිනදා භාවිතා කරන බඩු භාණ්ඩ ආදිය මුන්නවා චොම්පෝ වලට ඇවිල්ලා තියෙනවා කොරියාවේ. එඳ හංගුක් කෙසෝ අල්දල්හගේ කියන්නේ අර පිරිමැස්මෙන්. සෙම්පිල් පුමල් කුයි පනන්තිප් කුයි පනන්තිප් කියන්නේ විලදී ගන්න ක්‍රම. සෙම්පිල් පුමල් කියන්නේ එදිනදා පාවිච්චි කරන බඩු භාණ්ඩ ආදී. හක්ස මොප්යෝ හක්ස මොප්යෝ කියන පාඩමේ අරමුණ පිටේට මෙයාලා පෙන්නලා තියෙනවා මුල් ගොනි ඉරමල් මුද්ගෝ තෙදප් පල්ස් විත්තා ඕනම භාණ්ඩයක් නම ප්‍රකාශක නම අහලා දැනගෙන උත්තර දෙන්න පුළුවන්. ජීසියෝරෝ මුද්ගෝ තෙදප් පල්ස් විත්තා. ඒ කියන්නේ ඕන දෙයක් විධානයක් හරි ඒ වගේ දෙයක් දීලා ඕන දෙයක් දැන ගැනීම සහ උත්තර දීමට හැකියාවක් ලැබෙනවා කියන එක මේකෙන් පෙන්වලා දීලා තියෙනවා. අපි ඊට පස්සේ ඊළඟ පේජ් එකට යනවා. සාමසිල් මුල්ගොන් අපි එදිනදා කාර්යාලයකදී භාවිතා වන බඩු භාණ්ඩ ආදී මොනවද කියන එක ගැන මෙතන පෙන්වලා දීලා තියෙනවා. යොම්පිල් පැන්සලටකට යොම්පිල් කම කියන්නේ. ඒක සීගේ කියනවා ඔර්ලෝසුවට. හියුදේ පොන් නැත්නම් හියුදේ චොන්වා. හියුදේ පොන් කියන්නේ කෝල්කාන් අපේ ජංගම දුරකථනයට තමයි කියන්නේ. එතකොට බෝල් පේන් පෑනකට අපි කියනවා බෝල් පේන්. තල්යෝ කියන කැලෙන්ඩර්. කාවි කියනවා කතුරට. කම්පියුටරේට කේසංගි කියනවා කැල්කියුලේටරේට. එතකොට කල් මේ කියන්නේ අපි පේපර් කටරකට කල් කියනවා. නැත්තම් පිහියට කියන්නේ කල් කියනවා. අංගයොන් කියනවා කන්නාඩියට. කන්නාඩියට අංගයොන් කියනවා. කොප් කියන කප්පවට. ඉතින් මේ බඩු භාණ්ඩ ආදී දේවල් අඳුනගෙන ඒවා මොනවද කියන එක අපිට විභාගේ තියෙනවා. රූප හඳුනා ගැනීම. අපිට ඉස්සරවම පළවෙනි ප්‍රශ්න 10ට ඇතුළත් වෙනවා මේ හඳුනා ගැනීම ප්‍රශ්න. ඉතින් ඒ අතර එනවා මොකද්ද මේ අදාළ රූපේ කියන එක පෙන්නලා මොකද්ද කියන එක සටහන් ගන්න. දැන් එහෙම වුණත් දැන් සංකීර්ණ ඉස්සරහට සංකීර්ණ වෙනවත් එක්කම මෙම රූප හඳුනා ගැනීමේ කුසලතාවය ඉදිරියේදී කෙසේ වේද කියන එක හරියට කියන්න බෑ. මොකද මීට වැඩිය අමාරු දේවල් එයාලා බලාපොරොත්තු වෙන්න ඉඩ තියෙනවා. මොකද දැන් කොරියානු විභාගයේ සමත් වෙබ් එකේ ඉන්න පිරිසට කොරියානු භාෂාව වෙනම පාඨමාලාවක් පවත්වලා දැනුම් වර්ධනය කිරීමේ හැකියාවක් ලබලා දීලා තියෙනවා. මොකද ඒකෙන් එයාලා තවත් අපේක්ෂා ගන්නේ භාෂා දැනුම ඉස්සරහට සාමාන්‍යයෙන් ගැඹුරු කිරීමේ අදහසක් ඇතිව මේ දේ කරනවාද කියන එක හරියට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මොකද ඉස්සරහදී මේ හඳුනා ගැනීම ප්‍රශ්න වෙනුවට මේවා පිළිබඳව යම් කිසි විස්තරයක් දක්වලා ඒකට අදාළ භාණ්ඩ මොකක්ද යන්න තෝරන්න ලැබෙන්න පුළුවන්. මුන්බප් වලට අපි යද්දී ඊයෝ සහ ඒයෝ කොහොමද අපි පාවිච්චි කරන්නේ?
ඒයෝත් සහ ඒයෝ කියන්නේ මේවා වේ වෙති කියන එකම තමයි ඉම්නිදා කියන එකේ අපේ කතන විවහරද පාච්චි ගන්න ඒයෝ සහ ඒයෝ. එතකොට වාක්‍යයකදී යම් මොකක් හරි ගුණාංගයක් නැත්නම් වස්තුවකදී හඳුන් ඒකේ යම් කිසි ලක්ෂණයක් හඳුනා දීමේදී ව්‍යාකරණ මේ ව්‍යාකරණ රටා භාවිතා කරනවා වගේම එතකොට ඒයෝ භාවිතා කරලා අපි හඳුන්වා දෙන නාමපදයේ අගට හල් කිරීමක් තියෙනකොට ඒයෝ භාවිතා කරන අතර ඒ වගේම තමා නාමපදයේ අගට හල් කිරීමක් නැති විට ඒයෝ භාවිතා ගන්න. එක යන්නේ මේ ව්‍යාකරණ මේ ව්‍යාකරණයට පිටිපස්සෙන් ප්‍රශ්නාර්ථ ලකුණක් දාගත්තාම අපිට ප්‍රශ්නවාචී වාක්‍යයක් ගොඩනගා ගන්න පුළුවන්. එතකොට මේ ප්‍රශ්නවාචී දැන් අපි මේ දේ අපි පොතක පතක ලියනව නම් විතරක් අපිට දාන්න පුළුවන් වුණත් කතන විවාහාරයේදී මේක ප්‍රශ්නාර්ථ ලකුණ කොහොමද යොදන්නේ? කොහොමද ප්‍රශ්නයක් විමසන්නේ? එහෙම අවස්ථාවකදී ප්‍රශ්නයක් අහන්න ඕනේ නම් අපිට කියන්න තියෙන්නේ අවසාන අකුර යෝකුර උස්සහඬින් උච්චාරණය කරන යෝ කියලා. නමුත් ව්‍යාකරණ කතා කිරීමේදී මේ ගෞරවාන්විත බව සාමාන්‍යයෙන් තරමක් අඩු වුණත් යාළුවන් අතර ගෙදර තමන්ගේ පවුලේ අයත් එක්ක භාවිතා කරන්න පුළුවන්. විධිමත් අවස්ථාවලදී නැත්තම් දේශනයක් ඔය වගේ රැස්වීමක් අවස්ථාවලදී අපි සාමාන්‍ය පොතේ පත ලියන්නේ ඉම්නිදා කියලා ව්‍යාකරණ. ඉම්නිදා වල කතන විවහාරයේ පාවිච්චි කරන්නේ ඊයෝ සහ ඒයෝ. මෙතන ටිප් එකෙමුත් කියන්නේ ඒක තමයි. මේක හඳුන්වලා දෙන ඉතින් පච්චමයක් කියන හල් කිරීම. හල් කිරීමක් තියෙද්දි කිව්වා වගේම ඒයෝ කොබියේයෝ මොකද මේ කොප් කියන එක අල්පායන්න පිටිපස්සේ තියෙන ස්වර අක්ෂරات එක්ක එකතු වෙලා බී වෙනවා. කොබියේයෝ පච්චමය නැති අවස්ථාවලදී ඒයෝ පාවිච්චි කරනවා. ශීගේ කියන්නේ ඔර්ලෝසුව. ඉතින් ඔර්ලෝසුව කියන මේ නාමපදයට හල් කිරීමක් නැහැ. එහෙනම් පච්චමයක් නැහැ. ඉතින් ඒ අවස්ථාවල ඒයෝ භාවිතා කරලා තියෙනවා. ශීගේයෝ කියලා අපි උච්චාරණය කරනවා. යටින් දීලා තියෙන උදාහරණ කිහිපයක්. ඉගොන් ශීගේයෝ මේක ඔර්ලෝසුව. කොගොන් අංකියොන් ඒයෝ ඒක අපේ ඇස් පරඳන ඇස් කන්නාඩියක්. ඊට පස්සේ දෙන්නෙක් කතා වෙනවා සංවාදයක්. කියන එකන තමයි අපි කාකුරින් සරහන් ගන්නේ උත්තර දෙනෙක්කන නා. එතකොට කියනවා ඔනනාරා සරමියයෝ. එතකොට මේ පච්චිමයක් තියේදී පච්චිමේ හල්ගීමත් තියේදී හල්ගිරීම පිටිපස්සට ගිහිල්ලා තමයි උච්චාරණය වෙන හල්කිරීමක් කාවට. එතකොට මයන්න මියන්නේ වනේ සරමියයෝ වෙනවා. ඔයා මොන වගේ රටක පුරවැසි ඔය මොන රටේ පුරවැසියෙක්ද කියලා. ඊට පස්සේ අනිත් එක උත්තර දෙනවා වේතනාම් සරමිය. වියට්නාම් ජාතිකය. ඒ වගේම කිරිමල් පොගෝ තේවාර ලොන්සොන් හසයෝ මේ රූප බලාගෙන මේ දීලා තියෙන විදිහට සංවාද ගොඩනගන්න කියලා තමයි කියන්නේ. මේ පාච්චි කරන විදිහ ඉතා සරලව තම්මාට ඉරමස් කරිමල් පොගෝ පෝවගි බහ කච්චි තේවාරල් පොසයෝ මේ වගේ මේක රූපෙ දිහා බලාගෙන මේ දීලා තියෙන පෝගියක නැත්නම් උදාහරණ විදිහට කට්ටියත් එක්ක කතා කරලා බලන්න කියන එක තමයි කියන්නේ. කන්වර්සේෂන් වලට අපි යනවා. අපි ඊට පස්සේ ටිප් එකට යනවා. ටිප් එකේ කියනවා ඉගොන් කොගොන් චොගොන්. ඉගොන් කියන්නේ මේක, කොගොන් කියන්නේ ඒක, චොගොන් කියන්නේ අරක.
ඉතින් මේක ඉගොත් කොගොත් චොගොත් මේවා ඔක්කොම එන්නන් නැත්තං ඊගා වා කෙරප් හනන් කියවමු මේ ගැන එකතු වෙන අවස්ථාවලදී සල්තේ මොල්ලේ සාමාන්‍ය හියොන්දේරෝ සජිමන් සාමාන්‍ය සුරූපයෙන් ලිව්ව වනත් මල්හල්තේනන් කතා කරද්දී අරේවා කත්තන් කියන්නේ පහළ දැක්කෙන විදිහට චූරිම් මරල් ජුරෝ සායන් හම්ද එකන්නේ මේ යට තියෙන විදිහට කෙටි වෙලා නිතරම භාවිතා කරනවා කියන එක තමයි කියන්නේ. එතකොට ඉගොසන් එතකොට ඉගොන් වෙලා තියෙනවා. කොගොසන් කොගොන් වෙලා තියෙනවා. චොගොසන් චොගොන් වෙලා තියෙනවා. ඉගොෂි ඉගේ වෙලා තියෙනවා. කොගොෂි කගේ වෙලා තියෙනවා. චොගොෂි චොගේ. එතකොට මේ තේරුම් එක වුණාට ඊ සහ උන් භාවිතා වෙලා තියෙන අවස්ථාවලදී වෙනස් වෙලා තියෙන විදිහක් අපිට පෙන්වලා දීලා තියෙන කෙටිවීමක්. ඉගේ හ්යුදේ පෝන්නියෝ මේක ෆෝන් එක කිව්දේ ෆෝන් එක ජංගම දුරකථනය. ඊට පස්සේ අපි පල්ලෙහාට දෙනවා ජේසිත්වෙන්. ඒ කියන්නේ මේ දීලා තියෙන ප්‍රකාශ හාරියොන් හායෝ තේවා හේ පොසෙයෝ මේ දීලා තියෙන තේවා එක තේවා හේ පොසෙයෝ කියන්නේ මේ වචන ටික භාවිතා කරලා කතා බස් ගන්න කියන තමයි කියන්නේ. ඌනන් ඌ කියන ශබ්දය පාරම් කියන්නේ ස්වර ප්‍රනවුන්සේෂන් එකක්. ඒ කියන්නේ උච්චාරණය කිරීම ඌ කියන එක කොහොමද උච්චාරණය කරන්නේ? ඌනන් ඉප්සුරල් තොන්කල් කියන්නේ තොන්කල්කේ ඒ කියන්නේ හායෝ පාරම් හම්ගෝ ඒ කියන්නේ මේක ඉප්සුල් කියන්නේ තොල්. එතකොට ඉප්සුල් සාමාන්‍යයෙන් රවුම් කරලා ඌ කියනවා කියන එක තමයි මේ කියන්නේ. ඊට පස්සේ අනන් ඉප්සුරල් පියොම්පියොන් හගේ පියෝසෝ පරම් හම්ද පියොම්පියොන් හගේ පියෝසෝ කියන්නේ ලිප්ස් කියන්නේ සාමාන්‍ය විදිහට ෆ්ලැට් කරලා ශබ්ද කරනවා කියලා තමයි කියන්නේ. එතකොට ඌ කුරම් කනේ කූදු කිරීම මේ ශබ්ද කිරීම විභාගෙදී පළවෙනි ලිස්නිං එකේදී අපිට පළවෙනි 10ට පළවෙනි ප්‍රශ්න 5 දක්වා උච්චාරණයේ පළවෙනි 1 2 කොහොමද එනවා උච්චාරණය කොහොමද අඳුනා ගැනීමට. ඉතින් උච්චාරණය අඳුනා ගැනීමේ ප්‍රශ්න වලට මේ උච්චාරණය වැදගත් වෙනවා කොහොමද උච්චාරණය භාවිතා ගන්න. අපි ගෙදර දොරේ පාවිච්චි කරන භාණ්ඩ. ඉතින් අංකයකට HUG ටොයිලට් පේපර් වලට HUG කියනවා. යොල්ස් වේ කියනවා යතුරට. කෝල් කියනවා මිරර් කණ්ණාඩිය අපි මූණ බලන කණ්ණාඩිය. කජොක් සජින් තමන්ගේ පවුලේ පින්තූර ඡායාරූපයක් තියෙන කජොක් සජින් කියලා තමයි කියන්නේ. කබන් බෑග් එක පිත් පනාව යොග්ගෝන් කියනවා පාස්පෝර්ට් එක ඌසාන් කුඩය පේගේ කියනවා කොට්ටේ චිගප් පර්ස් එක පාජම්පුම් ක්‍රීම් නැත්නම් කොස්මටික්ස් ඉබුල් කියනවා අපි පොරවන බෙඩ්ෂීට් එකට. කරීමල් පොගෝ
පෝගිවා කත්තන් තේවාරල් වන්සොන් හසයෝ. ඉතින් මේ කියනවා මේක පෝගි උදාහරණ දීලා තියෙන එක විදිහට ඉගොමෝයෝ ආජං පුමියෝ. ඒ වගේම ඉගොමෝයෝ කියන එක හැම දෙයකටම උත්තර දෙන්න කියලා තමයි කියන්නේ. ඊට පස්සේ අපි මුන්ඩොප් එකට යනවා. ග්‍රාමයක විදිහට ඊගා අනියෝ ඊගානියෝ. එතකොට ඊගා කියන්නේ මොකද්ද? ඊගානියෝ. ඊගානියෝ ප්‍රකාශයක් නැත්නම් අපි මාතෘකාවක් කර්තෘත්වයක් දක්වන දෙයක ගුණාංගයක් දක්වන අවස්ථාවකදී නාමපද කොටසකට එම ගුණාංගය ඇත්තක් නොවන බව පැවසීමට ඊගා අනියෝ භාවිතා කරනවා. ඊ භාවිතා කරන්නේ නාමපද කොටස අග. කියන්නේ මේක පාවිච්චි කරන්න පුළුවන් සාමාන්‍ය කර්තෘත්වය දක්වන දෙයක් අංගවදින් විශේෂ කර කියද්දි උක්ත කළ කියද්දි අග හල් කිරීමක් ශබ්දයක් ඇති හල් කිරීමක් ඒ වගේ ශබ්දයක් ඇති විට ශබ්දයක් ඇති විට භාවිත කරන්නේ ඊ කියන නිපාත පදේ. නැත්තම් පාවිච්චි කරන්න අපි ගා කියන නිපාත පදේ. අනියෝ කියලා කියන්නේ යේයෝ වල තියෙන ඍණ අදහස. පුචොන් කියන අපි ඍණ කියන එක. පුචොන් අයිමි. පුචොන් ඉමියකට කියන ඍණ අදහසක් කියලා. ඉතින් කියොක්සික් චොකින් විධිමත් අවස්ථාවලදී ඊගා අනිම්නිදා ඊගා භාවිතා කරනවා කියන එක තමයි විධිමත් අවස්ථාවල මේ පාවිච්චි කරන්නේ අනිම්නිදා. නැත්තම් ඊගා අනියෝ කියන්නේ සාමාන්‍ය විදිහට ප්ලේන් ෆෝම් එකකින් කියද්දි පොලයිට් ෆෝම් එකකින් කියද්දි ඊගා අනිම්නිදා ඉම්නිදා කියන එක එකතු වෙලා තියෙනවා. මේකේ අපිට chart එකක් දීලා තියෙනවා. හල් කිරීමක් තියෙනකොට ඊ අනියෝ ඊට පස්සේ තියෙන මෙතන චිගබි අනියෝ පර්ස් එකක් නෙවෙයි. ඊට පස්සේ පච්චිමයක් නැති අවස්ථාවවලදී ගා පාවිච්චි කරලා තියෙනවා. අනියෝ අයිසගා අනියෝ ඩොක්ටර් කෙනෙක් නෙවෙයි. මෙතන තියෙන්නේ අනියෝනන් යේයෝයි පුචොන් පියොහයන්. ඒ කියන්නේ පුචොන් පියොහයන් ඍණ ප්‍රකාශයක් කතා කරද්දී තමයි පාවිච්චි කරන්නේ. ඊගා අනියෝන කියොක්සික් චොකින්. ඒ කියන්නේ අනියෝ කියන්නේ විධිමත් නොවන අවස්ථාවලදී සංවං ඉසෝනන් කියන්නේ අවස්ථාවලදී ඊගා අනිම්නිදාරෝ සායන් තෙමින්ද. එතකොට කියන්නේ මේක කියොක්සික් චොකින් සංවං ඉසෝනන්. කියොක්සික් සංවං ඉසෝනන් කියන්නේ විධිමත් අවස්ථාවලදී. පුචොන් පියොන් කියන්නේ ඍණ අදහස්මක. කියොක්සික් චොකින් විධිමත් අවස්ථාවලදී ඊගා අනිම්නිදා කියන එක පාවිච්චි කරනවා. නැති අවස්ථාවලදී සාමාන්‍යයෙන් අපි ඊගා අනියෝ කියන එක පාවිච්චි කරනවා. උදාහරණයක් විදිහට චොනොන් ඉන්දු සරමි අනියෝ මම ඉන්දියන් ජාතිකයෙක් නෙමෙයි. කොකොන් හ්යූචිකා අනියෝ මේක ටොයිලට් පේපර් නෙමෙයි. ගා කොටස දෙබස් කතා වෙනවා. දෙබස් වලින් කතා වෙනවා. ඉගොන්
යූසුප ෂි ඌසානියෝ ඌසානියෝ. එතකොට මොකද කියන්නේ? මේක යූසුප වාගේ කුඩේද? අනියෝ යූසුප ෂි ඌසානි අනියෝ. ඊට පස්සේ යූසුපගේ වෙන එක මේ දෙන්න වෙන යූසුප මෙතන නෑ. යූසුප මේ කුඩේ යූසුපගෙද කියලා දෙන්නේ කවුරු හරි දෙන්නේ යූසුප නැති අවස්ථාවලදී යූසුපගෙද කියලා කියන එක අහනවා. ඊට පස්සේ අනිත් එක උත්තර දෙනවා අනියෝ යූසුප ෂි ඌසානි අනියෝ. ඌසානි අනියෝ. මේක යූසුපගේ කුඩේ නෙවෙයි කියලා. පෝගිබා කත්තන් මුංජඟල් වන්සොන් හසයෝ. දීලා තියෙන එක හා සමාන විදිහට තෝරන්න. ඉගොත් යොල්ස්වි ඉගොත් ගුසන් යොල්ස්විගා අනියෝ. ඊට පස්සේ මේ තියෙන එක ඉගුසන් කබානි අනියෝ කියන එක පාවිච්චි කරන්න තමයි තියෙන්නේ. කරිමල් පොකෝ පෝගිවා කත්තන් තේවරල් කච්චි තේවරල් ඔසෙව්. කියන්නේ මේ වගේ එකට කියන්න මේක උදාහරණ විදිහට තල්ලියකෝ යට තියෙන එක පාවිච්චි කරලා දෙබස් හදන්න ගොඩනගන්න සංවාද ගොඩනගීම කියන දේ තමයි එතනින් බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ අපි යනවා ඉදංග පිටුවට. ඒකේ ගන්න ශේෂන් එකක් තියෙනවා. යූසුප ආකුන්ෂි ඉගොන් මදුෂි කබානියෝ. මේක මදුගේ බෑග් එක. ඊට පස්සේ ආකුන් කියනවා අනියෝ ජේ කබාන් ඊයෝ. නෑ එයාගේ නෙවෙයි මගේ බෑග් එක තමයි කියනවා. ඊට පස්සේ යූසුප කියනවා ඉගොන් මොයෝ. මේක මොකද්ද? ආකුන් කියන මදුෂි කජොක් සජිනියෝ. මදුගේ කජොක් සජින්. මදුගේ පවුලේ ඡායාරූපය නැත්නම් ෆැමිලි ෆොටෝ එක. මොකද මේ බෝඩිමක් ඇතුලේ කතා වෙන දෙයක්. ඊට පස්සේ සෙදප්පේ පොය. මේකට ආන්සර් දෙන්න කියනවා. ඉගොන් නුගුයි කබන් ඊයෝ. මේක කාගේ බෑග් එකක්ද? ඒකට අපි දන්නා මේක කාගේ බෑග් එකක්ද? ආකුන්ගේ නේ. ඉතින් ඒක එතෙන්ද දාන්න ඕනේ. ඉගොන් ආකුන්ෂි කජොක් සජිනියෝ. මේක ද කියලා අහනවා. මේක ආගුන්ගේ පවුලේ ඡායාරූපයක්ද කියලා අහනවා. නෑ. කාගේද මේක? මදුගේ. ඉතින් ඊට පස්සේ ටිප් එකක් දීලා තියෙනවා. ඊනන් මියොන්සා. ඊ කියන නාමපදයක් සහ ඊ කියන මේ නිපාත පදය මියොන්සා ඊ කූජොරෝ ව්‍යූහයානෝ. එතන ව්‍යූහයානෝ සෝසොක් එකතු වෙලා කීගුවානිම නතනෙගෝ. ඒ කියන්නේ කීගුවානිමල් නතනෙගෝ කියන්නේ මේකේ කොටසක් කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් ඉස්සරහා මේ නිපාත පදයේ යොදාගත්තට පස්සේ ඉස්සරහා තියෙන නාමපදයට ඕනෑම දෙයක් අයිති බව ප්‍රකාශ කරද්දී අපි පාවිච්චි කරන්නේ ඊ කියන නිපාත පදේ. එතකොට අපිට යට උදාහරණයක් තියෙනවා චෝයි ජේ. එතකොට කෙටි වෙලා තියෙනවා. නයි නේ නොයි නේ. එතකොට මේ කියනවා චෝයි කියන්නේ මගේ කියන එක. නායි කියන එක නා කියන්නේ මම. නායි කියන්නේ මගේ කියන. නේ මගේ. නොයි කියන්නේ ඔබේ. ඒ කියන්නේ ඒක උඹ කියන වගේ අර්ථයක් තමයි තියෙන්නේ. නේ. එතකොට කොගොන් ජේ යොල්සුවියෝ.
මේක මගේ යතුර. ඒ වගේ අවස්ථාවලදී භාවිතා කරනවා. je සිතුවින් පියවන හල්ලියොන් හායෝ තේවාහේ පොසෙව් කියන දීලා තියෙන සපයලා තියෙන ප්‍රකාශය අනුව කතා බහ කරලා බලන්න කියන එක තමයි තියෙන්නේ. වාචම්පුම් පිත් ඕල්පෙන් යොන්පිල් මේවා පාවිච්චි කරලා මේ තියෙන ලොග් එක අනුව දාලා කතා කරන්න. ඊට පස්සේ යූයොන් හන් පියෝහ්යොන් එතකොට මෙතන තියෙන මේ සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන වචන. ඒ කියන්නේ කොහොමද අපි වෙන්ව යද්දී සාමාන්‍යයෙන් කියන්නේ හෙට හමුවෙමු කියලා. නේල් පෙප් ගෙස්සෙමිනිදා. පෙප් ගෙස්සෙමිනිදා. එතකොට මෙතන ඩයලොග් එකක් දීලා තියෙනවා. දෙන්නෙක් අන්තිමට වැඩ ඇරලා එක්කෙනෙක් යන්න කියන එකම අනිත් එක්කනා කියනවා හෙට හමුවෙමු කියලා. ඉතින් 지금 තුයිකන් හසයෝ ජොසිමි කසොය කායෝ. එතකොට මේ ජොසිමිසු කායෝ. එතකොට මේ කියනවා දැන් වැඩ අවසන් කරලා යන්න ජොසිමිසු කායෝ පරිස්සමෙන් යන්න. ඊට පස්සේ අනිත් එකන කියනවා මේ සේවකයා කියනවා නේ පංජන්නි හරිස නෙයිල් පෙප්පිසිමින්ද හෙට හමුවෙමු. අපි ඊළඟ පිටුවට යනවා. මුන්නව චොම්පෝ චොම්බෝ වට අපි මොකක්ද මේ කල්ච එක මේකින් දීලා තියෙන්නේ මොකක්ද කියන එක බලන්න. තේහියොම් මාතේ සෝනන් ජොන්ජොන් ඉල් තෝහගි ඉල් ඊ තෝහගි ඉල්. එතකොට තෝනන් ජුමල් තක්කවා කත්තන් හරින් හෙන්සරල් යොරෝ සික්රියූ පුම්පුතෝ සංහාල් යොම්පුම් කාජි තායංහන් සම්පුමල් සාගේ පන්මේ හම්නිදා මාතේසෝ නානුව ජුනල් ජොන්දන් ජිර තොන්ජන් දිරල් තොන්හෙ හරින් සම්පුම් නිත් හරින් කමෙක් ජුජොන් සම්පුම් තන් හරින් හෙන්සායේ තේහාන් චොම්පෝරල් ඔදොල්සු ඉස්මිනිදා. මේ කියන්නේ තේහියොම් මාත කියන්නේ තේහියොම් මාත විශාල සුපිරි මෙදුස. චොන්චොන් කියන්නේ බොහෝ විට එකට එකක් නැත්තම් දෙකට එකක් වගේ සති අන්තේ විශේෂ වට්ටම් කියන්නේ විශේෂ මිල ගණන් වලට කත්තන් හරින් පැණි හරින් කියන්නේ වට්ටම් හෙන්සර යොරෝ වට්ටම් තියෙන සාමාන්‍ය ඉවෙන්ට් තියෙනවා කියන එක. සික් රියූපුම් පුතෝ කියන්නේ ආහාර ද්‍රව්‍ය වල ඉඳන් සෙන්හාලියම් පුම් කාචි සෙන්හාලියම් පුම් කාචි කියන්නේ එදිනෙදා ගෙදර දොරේ පාවිච්චි කරන භාණ්ඩ දක්වා තායන්හන් සම්පුම සගේ පන්මේ හම්ද ලාබෙට විවිධ තායන් කියන්නේ විවිධ වර්ගයේ භාණ්ඩ සගේ පන්මේ හම්ද ලාබෙට විකුණනවා. මාතේසෝ නානුව ජුනන් මාට් එකේ ඉඳලා ලබා දෙන චොන් තංචි මොකද තොන් චන්දි කියන්නේ. ඒ කියන්නේ චොන් තංචි කියන්නේ විස්තර පත්‍රිකාව. තොන් හේ හරින් සම්පුම්
මාර්ගයෙන් තොන්හෙ කියන්නේ මාර්ගය. හරින් සම්පුම්. ඒ කියන්නේ ලබා දෙන වට්ටම් සහිත භාණ්ඩ සහ හරින් ක්‍රමේ ගාස්තු වට්ටම් ගාස්තු චුචොන් සම්පුම නිමි බාණ්ඩ වැනි හරින් හෙන්සා හරින් හෙන්ස කියන්නේ විශේෂ තියෙන එකැන වට්ටම් ලබා දෙන ඉවෙන්ට් සේල් එකැන තේහාන් චොම්පෝරල් ඔදසු ඉසමින්ද මේ වගේ විස්තර පත්්‍රිකා ලබල දෙනවා මෙහෙම බඩු පාණ්ඩාතිය මේ සතියන්තේ වගේ දවස්සල පවත්වනවා කිය. එතකොටත් අපිට මේ බාණ්ඩයක් ලාබෙට ගන්න තැන් හොයාගන්න පුළුවන්. ඔන්ලයින් ශොපින් මොරල් ඉගැන්නේ තොන් හේතො තොන් එසෝතො මේකන ඔන්ලයින් ශොපින් වලදිත් සෙංවල්පම සගේ කොමේ හල්සු ඉසිමිනිද. එතකොට ඔන්ලයින් ශොපින් වලීමත් ලාබෙට දේවල් ලබාගන්න පුළුවන්. ඔන්ලයින් ශොපින් මුල්ලෙ සෝ නන් එකන්න ඔන්ලයින් ශොපින් බඩු පාණ්ඩාදී චොංගි චොකරෝ නිතිපතා හරින් හෙන්සර හගොන හරින් කෝපනල් ජයකොන් හම්ද. එතොට හරින් හෙන්සර කියන්නේ වට්ටම් දෙන ඉවෙන්ට් වගේම හරින් කූපන් වට්ටම් දෙන කූපන් බත් පිරි නමනොල් ඊය මෙවැනි හල්ලියොන් හායෝ තක්චොන් තක්චොන් මේ භාවිතා කරනම විශේෂ වට්ටම් තක්චොන් විශේෂ සම්පුමල් බාණ්ඩ සගේ කොමේ හගොනා ජුගා හරිනල් පදසි සිම්නිද අමතර වට්ටන් ලබාගණ්ඩුවල මේවා මේ දීලා මිලදිගන්න හෝ අමතර වට්ටමක් ලබාගන්න පුළුව. එකනි කෝපන් පත් ලබාදීල ගාන අඩු කරගන අපිට ඕන දෙවල් ගන්න පුළුවන්. තෝහන් නැවතත් කියනවන අතුවන් ගැන නැවතත් කියනවන තෝහන් තංගන් ගුවකත්තන් ජුංගො කොරේ තංගන්ගුව කත්තන් ජුංගු කොරේ කියන්නේ එලවලු වගේ එලවලු වගේ පාච්චි තංගන් ගුවකත්තන් ජුංගු කොරේ ඒ වගේ දෙව පාච්චි කරන ඒවා පරත් පෝම ජුංග කොරය පත් ගැන ඒවත් පාචි එලවලු වගේම එරවලුක් ගන්න පුළුව ඒ වුණට මේ පාච්චි කරපු දේවලුත් ඒක මේ පලට්ෆෝර්ම එක තියෙනවා කියල තම ජුංග කොරේ ගැන පාච්චි කරපු දේවලුත් තියෙනවා. තොන් හෙසෝ සෙංහල්පුම සගේ කූ හල්සි සිම්තා. එතකොට ඒ අවස්ථාවලදිත් පාච්චි කරපු බඩු සකන් හැන් බඩු මිලදී ගන්න පුළුවන් එවැනි පලට්ෆෝර්ම්වල තරන් සනම්දරිතෝ ඊසන් තාත් මිනිස්සු ඊටත් අඩිය සායන් හජි අනන් සෙංහල්පුමන් අනිරා ඉගැන්නේ තවත් ඒ මිනිස්සු පාච්චි කරන්න නැති බාණ්ඩ උනත් තරන් නෙවෙයි කජොක් චේපුම් කජොක්ෂිපන් මේ ගෙවත් ගෙදෙට්ට අවශ්‍යන බඩු බාණ්ඩාදී කාගුවේ ඉරගි කාජි ඒ ගැනේ ලීබාඩු බඩු වගේ දේවල් දක්වාම තායන් හන් මුල්ගොනල් සල්සු ඉසමින්ද පිවිධ වර්ගේ බාණ්ඩ මිලදී ගන්න පුළුවන් සල්සු ඉසමින්ද ඉරෝහන් ජුංග කොරේ පලට්ටෝම් පැත්වමල් තොන්හෙයෝ තොන්හායෝ සජිනි චසිනි
තමන්ම මේ මාර්ගයෙන් තමන්ටම සායන් හෙත්තොන් මුල්ගන් පාල්සුතෝ ඉසිමින්ද තමන්ටත් මේකේ විකුණන්න පුළුවන්. ප්‍රත්ෆෝර්මල් තොන් හේ හන්තොන්හන් ජුංග කොරේ නන් තෙබුපුන් කත්තන් යෝකේ සන ඒගැන තමන්ගේ පැත්තේ ඉන්න මිනිස්සුන්ව සරම්දල් සයියසෝ චික්කොක් කොරේරෝ ඉරුවච ඉම්නද එතවට මේ තමන්ට ශ්‍රජුවම මේ ගණ දෙනකටුවාව චික්කො කොර කියන්න කෙලිම මේ සෙලෑන් බය මුණ ගැහෙල්ල තමන්ගේ අවශ්‍ය දේ ලබා ගන්න පුළුව කියනක තම මෙතනින් කියන්නේ සාම්දරි සයියසු එකන් සනම්දරි සයියසු කැන මිනිසුන් අතර තියන චික්ක කොරේ එකන්නේ ටිචු ගණ දෙනු ජික්ක කොරේ කියන ඉරුවජිම්දා කියන්නේ ඉරුවජිම්දා කියන්නේ එකට ලක්වෙනවා කියන යටින් දිය තියෙනෙත් මේ ටික අපේක්ෂා කරපු ටික ලබා ගත්තද යන්න අපි තහවුරු කරගන්න හොඳ නැති කියන එක තමයි යටින් තියෙන. ඉතින් ඒ වගේම ඊළඟ පිටුවට ගියොත් එහෙම මේ සම්බන්ධව තියෙන මේ පාඩමෙන් හැදෙන පේපර් එකට එන්න පුළුවන් ඔක්කොම ප්‍රශ්න ටික මෙතනින් හදලා තියෙනවා. මීට මේ වගේම තමන් හිතලා වෙනත් විදිහකට තවත් ප්‍රශ්න හදලා මොකද මේ තියෙන විදිහට නෙමෙයි එන්නේ. හැබැයි මේ විදිහම තමා ස්ට්‍රක්චර් එක අනිවාර්යෙන්ම මේවා කරොත් නම් අනිවාර්යෙන් මේවා එකක් හරි දෙකක් හරි කොහොමත්ම එනවා. ඉතින් අද අපේ EVS topic පොතේ දෙවෙනි පාඩම ඉවරයි. ඉතින් තවත් පාඩමකින් අපි තුන්වෙනි පාඩමෙන් හමු වෙනකම් ඔයාලට සුබ දවසක්. ईमान कद के सिमंदा काम सामदा